අයිබෝවන් ළඟම එන විභාගයක් හන්දා ඔයා ෆුල් ස්ට්‍රෙස් එකේද? අද එහෙනම් වීඩියෝව ඔයාට වාර විභාගයක්, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගයක් උනත් වෙන්න පුළුවන්. අද මම කියලා දෙන්න යන්නේ පොඩ්ඩක් වැඩ කරලා ගොඩක් ලකුණු ගන්න පුළුවන් හරි අපූර්ව විද්‍යාත්මක ක්‍රමවේදයක් ගැන, මේ පැරටෝ ප්‍රින්සිපල් එක ගැන, ඒවත් 80-20 රූල් එක ගැන වීඩියෝව අවසන් වෙනකම් රැඳෙන්න කියලා ආරාධනා කරනවා ඔයාට. ඇත්තටම මොකද්ද මේ පැරටෝ ප්‍රින්සිපල් එක කියලා කියන්නේ? හෙවත් මේ 80-20 රූල් එක කියලා කියන්නේ? මේකෙන් කියවෙන්නේ ශේෂ්ත්‍ර ගණනාවකම අඩුවෙන් වැඩ කරලා ඉතාමත් වැඩියෙන් ප්‍රතිඵල ගන්නට පුළුවන් බොහොම ලස්සන විද්‍යාත්මක ක්‍රමවේදයක්. ඉතින් අද අපි මේක විභාග ආතතියෙන් පෙළෙන ඔයාට ලබා දෙනවා. ඔයාගේ අමාරුම විෂයක් හෝ විෂයන් කීපයක් අඩුවෙන් වැඩ කරලා ඉතාමත් කෙටි කාලයකදී වැඩි ලකුණු ප්‍රමාණයකට යන්නේ කොහොමද කියන කාරණාව. කොටින්ම කියනවා නම් මේ 80-20 රූල් එකෙන් කියවෙන්නේ 120ක් වැඩ කරලා 80%ක සාර්ථකත්වයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව. මේක විභාගය කියන කටයුත්තට අපි වෙනස් කරගත්තොත් අපිට පුළුවනි ටාගට් කරපු 120ක වැඩ ප්‍රමාණයකින් 80%ක ලකුණු ප්‍රමාණයක් ළඟා කරගන්න. අපේ මාතෘකා සියල්ල ගුණ වෙන්නේ සයන්ස් විෂයත් එක්ක නිසා අපි කතා කරමු විද්‍යාව විෂයට කොහොමද ඔයා 120ක වගේ මහන්සියකින් 80%ක ලකුණු ප්‍රමාණයක් ගන්න කියලා. අවසන් වෙනකම් රැඳෙන්න සයන්ස් මැක් අද වීඩියෝව ඉතාමත් වටිනවා ඔයාට. ඔන්න දැන් අපි පැරටෝ ප්‍රින්සිපල් එක හෙවත් මේ 80-20 රූල් එක යොදන්න යන්නේ ළඟම එන විද්‍යා විෂය කොහොමද හරියට ගොඩ යන්නේ කියන කාරණාවට. මුලින්ම කියනවා මේ මූලධර්මයේ ලියලන්න කලින් ඔයාට සිද්ධ වෙනවා පහුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර ටිකක්, පහුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ටිකක් ළඟට ගන්න. ඔන්න එහෙනම් ගොඩ ගැහිච්ච නෝට් ගොන්නක් අස්සේ අපි යන්නේ සාර්ථකව ලකුණු 80ක ලකුණු 90ක ප්‍රමාණයකට යන්නට. ඉතින් මේ 80%ක සාර්ථකත්වයකට 120ක උත්සාහයකින් යන්නේ කොහොමද කියලා කියන්නටයි මේ සූදානම් වන්නේ. අංක 1. ඔයා කිසිම වෙලාවක ඔයාගේ සියලුම නෝට්ස් දැන් පාඩම් කරන්න පටන් ගන්නට එපා. ඔයා කරන්න ඕන මෙන්න මේ කාරණාව. ඔයා ගාව තියෙන පාස් පේපර්ස් ගොන්න අරගෙන ඉවරලා අඩුම වසර 10ක පාස් පේපර්ස් වලින් බලන්න මේ පාස් පේපර්ස් වලින් ඔයාගේ විෂය සම්බන්ධව වැඩිපුරම අහලා තියෙන විෂය කාරණා වලින් වැඩිපුරම අහලා තියෙන පාඩම් මොනවද කියලා. ඉතින් ඊට පස්සේ හයිලයිටර් පෙන් එකක් අරගෙන ඉවරලා ඔයාගේ පාඩම් වල දැනට තියෙන නෝට්ස් හෝ ඔයා හොයාගත්ත නෝට්ස් වලින් මෙන්න මේ වැඩිපුරම ප්‍රශ්න පත්‍ර වලින් අහලා තියෙන ඔයා හොයාගත්තු මේ මාතෘකා ටික හයිලයිට් කරන්න. ඕනේ නම් අංක 1 පාස් පේපර්ස් බලන්න. ඊට පස්සේ වැඩිපුරම අහලා තියෙන මාතෘකා ටික ඔයා ගාව දැනට තියෙන නෝට්ස් වල හයිලයිට් කරගන්න. අංක 2 හරි වැදගත් කාරණාව. ඔන්න දැන් ඔයා විද්‍යාව විෂය සම්බන්ධව පාස් පේපර්ස් බලලා ඒකින් ඔයා ගාව දැනට තියෙන නෝට්ස් වලින් ඔයා ඔන්න හයිලයිට් කරගෙන තියාගෙන ඉන්නවා. මෙන්න මේ කාරණා ටික තමයි වැඩිපුරම විභාගයට අහලා තින්නේ කියලා. ඊට පස්සේ අංක 2 වැදගත්ම කාරණාව. නැගිටින්න උදේ පාන්දර 4-5 අතර. ඇයි එහෙම අපි කියන්නේ? උදේ පාන්දර 4-5 අතර කියලා කියන්නේ මේ වෙලාවේ තමයි ඔයා නිින්දට ගිහිල්ලා ඔයා අවදි වෙනකොට ඔයාගේ මොළය බොහොම ලස්සනටම පවර්ෆුල් ආකාරයෙන්ම තියෙන වේලාව. ඒ කියන්නේ මේ වෙලාවට අවදි වුණාම ඔයාට පුළුවන් ඔයාගේ මනසෙන් ලබා ගන්නට පුළුවන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. ඔන්න අවදි වෙන්න උදේ පාන්දර 4-5 අතර. අපි කියනවා මේක සාමාන්‍යයෙන් බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වෙනවා කියලා. දැන් ඊළඟ කාරණාව. ඔයා තෝරගත්තු අර මාතෘකා ටිකෙන් අමාරුම මාතෘකාව දැන් ගන්න. ඊට පස්සේ ඔයාට වැදගත් කාරණාවක් තියෙනවා. අංක 1 බොහොම සාමකාමීව. අංක 2 මනස ඒකාත්මික කරගෙන. බොහොම සාමකාමීව මනස ඒකාත්මික කරගෙන කලබල වෙන්නේ නැතුව ඔයා පාඩම් කරන්නට හයිලයිට් කරපු නෝට්ස් ටික විතරක් ඔයා පාඩම් කරන්න. හරි වැදගත්ම කාරණාව තමයි අර කියපු විදිහට බොහොම සාමකාමීව මනස එක්තැන්ව තියාගෙන කලබල නොවි අර ඔයා හයිලයිට් කරපු මාතෘකා අතරින් ඔයාට දැනට අමාරුම මාතෘකා ටික ඉතාමත් සාමකාමීව බොහෝම මනස සමබර ආකාරයෙන් තියාගෙන හෙමින් කියවන්න පටන් ගන්න. ඔන්න දැන් ඔයා
අමාරුම මාතෘකා ටික මේ උදේ හිමිදිරි උදේ හෙමින් කියවන්නට ආරම්භ කරනවා. ඊට පස්සේ ඔයාට ඊළඟට කරන්න තියෙන වැදගත් කාරණාව වහන්න ඔයාගේ පොත වහලා ඉවරලා මේ හිමිදිරි උදෑසන ඔයා බොහොම සාමකාමීව පාඩම් කරපු ඒ පාඩම් මාලාව මතකයෙන් නැවත මතක් කරන්න උත්සාහ කරන්න. මේ වෙලාවේ කිසිම වෙලාවක නැවත වතාවක් පොත පෙරලා බලන්න එපා. මෙන්න මේ විදිහට ඔයා පාඩම් කරපු දේ දැන් ඔන්න ඔයා ස්වයං මතක ආවර්ජනයකට යොමු වෙනවා. පොත වහලා ආවර්ජනය කරන්න පාඩම් කරපු පොඩ්ඩ. මෙන්න මේ ආකාරයට ඔයා දෙතුන් වතාවක්ම මේ අමාරු කොටස් ටිකේ ඉඳන් ලේසි කොටස් දක්වා ඊටාම උත්සාහයක් දරමින් බොහෝ උත්සාහයක් දරමින් මනස එක්තෙන් කරමින් ඔයා ස්වයං මතක ආවර්ජනයකට යන්න මුලින් පාඩම් කරන්න පාඩම් කරලා ඉවරලා පොත වහලා ඉවරලා ඔයා තනියම මේ පාඩම් කරපු දේ මතක් කරන්නට උත්සාහ කරන්න. අමතක වෙලා තියෙනවා නම් නැවත වතාවක් පොත බලලා නැවත වතාවක් පොත වහලා නැවත වතාවක් මතක් කරන්න. ඒ කෙසේ හෝ ඔයා මේ අමාරු කොටස් ටික ඉවත් වාර විභාගයේ හෝ සාමාන්‍ය පෙළ විභාගයේ හෝ උසස් පෙළ විභාගයේ ජනප්‍රියතම මාතෘකා ටික තමයි ඔයා දැන් මේ තෝරගෙන පාඩම් කරන්නට යන්නේ. හරි වැදගත් කොටස් ටිකක්. ඊට පස්සේ චුට්ටක් අමාරු කොටසක්. නමුත් මේක කරවුවොත් එහෙම ඔයාට අතිසාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ තමයි ඔයා ස්වයං මතක ආවර්ජනයෙන් අර අමාරුවෙන් පාඩම් කරලා ඔළුවට දාගත්ත ටික තව කෙනෙකුට කියලා දෙන්න. පොඩ්ඩක් ඉන්න. ඔයාට සමහර ලාවට කියලා දෙන්න කෙනෙක් නැතුව ඇති. කමක් නැහැ. තනියම කියලා දෙන්න. මනසින් කියලා දෙන්න. එහෙම නැත්නම් ශබ්ද නගා කියවන්න. මං හිතනවා ඔයාගේ කාමරේ ඔයා මෙහෙම උගන්වනවා කියලා. කිසිම පාඩුවක් ඔයාට වෙන්නේ නැහැ. කිසිම ලැජ්ජාවක් ඔයාට වෙන්න කාරණාවක් නැහැ. තනියම උගන්වන්නට පෙළඹෙන්න. ඊට පස්සේ ඔයාට හරි වැදගත් කොටසක් තියෙනවා. තනියම පාඩම් කරලා ඊට පස්සේ ස්වයං මතක ආවර්ජනයට ගිහිල්ලා ඔයා තනියම කියලා දීලා ඒ චුට්ට ඊට පස්සේ ඒ ඉගෙනගත්ත පොඩ්ඩෙන් ඔයා පහුගිය වසර 5කවත් අඩුම පාස් පේපර්ස් ඒ ජනප්‍රිය මාතෘකාවට අදාළව සම්පූර්ණ උත්තර ලියන්න. ඊට පස්සේ සුදුසු මාකින් ස්කීම් එකක් තෝරාගෙන මෙන්න මේ වැරදි නිවැරදි හදාගන්න. මෙන්න මේ ක්‍රමවේදය සතියක් විතර පුරුදු කරලා බලන්නකෝ. ඔයාට අනිවාර්යෙන්ම විභාගයට මේ ඔයා ඉගෙනගෙන තියෙන සම්පූර්ණ සිලබස් එකම පාඩම් කර ඔළුව ස්ට්‍රෙස් එකේ තියාගන්නට අවශ්‍ය නැහැ. එතකොට අපි කියන්නේ මේක ඇක්ටිව් ලර්නින් ක්‍රමවේදයක් නෙමෙයි. ඔයා ඔය සාම්ප්‍රදායිකව අනුගමනය කරේ. අද අපි මේ 80-20 රූල් එකෙන් හෙවත් පැරටෝ මෙතඩ් එකෙන් ඔයාලට කියලා දෙන්නේ ඇක්ටිව් ලර්නින් ක්‍රමවේදයක්. ඒ කියන්නේ සක්‍රීය ඉගෙනුම් ක්‍රමවේදයක්. සක්‍රීය ඉගෙන ගැනීම ක්‍රමවේදයක් තමයි අද අපි ඔයාලට හඳුන්වලා දෙන්නේ. ඉතින් පොඩ්ඩක් පාඩම් කරලා ඉතාමත් සාර්ථක ආකාරයට විෂයක් ගොඩදා ගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි අද අපි ඕගොල්ලන්ට කියලා දුන්නේ. ඔයා තවදුරටත් මේක හදාරලා නැත්නම් අනිවාර්යෙන්ම අද පටන් ගන්න. ඔයාගේ මනසේ තියෙන ස්ට්‍රෙස් එක අනිවාර්යෙන්ම නැති වේවි. ඉතින් මේක ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම තවත් යාළුවෙකුට බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම තමයි තාමත් ඔයා අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම සබස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබස්ක්‍රයිබ් කරන්න. අපිව ලයික් කරන්න. ඔයා මේ සම්බන්ධව ගොඩාක් තොරතුරු දන්නවා නම් අපිට හරි වැදගත්. ඔයාගේ ඒ දැනුම ඉතින් කමෙන්ට් කරන්න. අපිට තවදුරටත් මෙන්න මේ වීඩියෝ බලන කෙනෙකුට ඒ ආධාරයක් වේවි. ඉතින් සමුගන්නවා අද වීඩියෝෙන් ඔයාට ලබන දවසක අපි සයන්ස් මැග් නාලිකාවෙන් මේ වගේ විද්‍යාත්මක ක්‍රමවේද වලින් නැවත වතාවක් හමු වෙමු. ආයුබෝවන්.